හලෝ කොහොමද ඉතින් හැමෝටම ඔන්න අදත් අලුත් වීඩියෝයක් කරන් ආවා. ඉතින් අද මම ගෙදර එන්නේ. අද ඉතින් මේ ගෙදරට ඕන කරන දෙයක් ගත්තා. ඒක ඉතින් අද මේ ගෙදරට ආවා. ඉතින් ඒක පෙන්වන්න ඕන වුණා. සාමාන්‍යයෙන් මේක තමයි මුලින්ම පෙන්වන්නම්. මේක තමයි ගත්ත එක. මේ තියෙන්නේ මේ විදිහේ එකක් තමයි ගත්තේ. ඉතින් මේ මොකද්ද කියලා කිව්වොත් එහෙම මේක ජපන් භාෂාවෙන් කියන්නේ මේකට මේ දෙන්දෝ පොත්තෝ කියලා කියන්නේ මේ ඉංගලිෂලින් කිවොත්හෙම මේ ඉලෙක්ට්‍රික් කෙටල් එක මේක සාමාන්‍යෙන් දැන් ලංකායි වගේ නම් ඔය අප අම්මල තාත්තලා මේ තුරුණු කරද්දිකෝ ගෑස් එකට කේතර තියලා එහෙම හදනවා නැත්තං ලංකාවේ මම දැකල තියනෙති තව කෙටල් එක විතරයි තියෙන්නේ එක පාරක් වතුර උුණු කරහම එක පාවිච්චි කන පුලා ඉට පස්සේ මේ එකන්නේ දිගටම වතුර රත්වවී තියෙන්නේ දැම් මේක තියෙන එක තමා මේ ජපානදී මම දැක්ක මේකේ මේක මේ අපිට ඕනලාවක වතුර දාලා තිබ්බහම මෙයා මේක හීට් කරලා තියෙනවා එකන් හැමතිස්සම් මේක හිට එක නෑ ඇතුළ මේක හිට් එක රැඳෙනවා ඒක සීල්ලලාගේ තියන්නේ නමුත් මෙයා ඔටෝමැටිකලි එක හිට් එක අඩුව වේගෙන එද්දී මෙයාම ඒක මේ වතුර උුණු කරගන්නවා ඉතින් මේක විශේෂත්වය වෙන්නේ අපි දැන් ජපානය ඉද්දී සීත කාලි තියෙනවා ජොබ් කරන්න තියෙනවා ඉතින් අපි ඒවට ගිහිල්ල ගෙදරෙද්දී තියෙන ඉන්න වෙලාව ගොඩක් අඩුයි ඉතින් සාමාන්‍ය කෙට්ලයක් ගහලා වතුර උුණු කරන්න විනාඩි 10ක් වගේ ඒවයි කාල විනාඩි 10ක්වත් යන්න ඒවයි කාලයක් යන්නේ ඉතින් සාමාන්‍යෙන් මේ වගේ දෙයක් තියද්දේ අපිට ඒ වෙලාවත් යන්න මේක ඕනෙලාවක වතුර උුණු කරලා තියෙන හින්දා ඉතින් එවලේ අපිට මොකක් හරි හදාගන්න හැමුණුත් එහෙම එවල අපට උණුවතුර පාවිච්චි කරලා උණුවතුර දාගෙන හදාගන්න පුළා නිකන් හරි කෝපි එකක් එහෙම බොන්න උනොත් එහෙම ඒ වෙලාවෙම අයිත් වතුර උණු කර ඉන්න ඕනේ නැහැ මේකේ වතුර උණු කරලා තියෙන්නේ ඒ වෙලෙම අපිට හිතුන වෙලාවට අරගෙන බොන්න පුළුවන් ඉතින් එහෙම දෙයක් තමයි මේක ඉතින් මේක මේ ඇරලා බලමු මේක මොන වගේද කියලා මුලින්ම තියෙනවා කේබල් එක තියෙනවා ඒක පැත්තකින් තියාගමු ඊට පස්සේ වෙනම කෙටල්ලගේ විස්තර ගහලා තියෙනවා ඉතින් මේකත් අපි පැත්තකින් තියාගමු මුලින්ම තියෙනවා ෆෝම් දාලා තියෙනවා කඩෙන්නේ නැතිවෙන්න ඊට පස්සේ බෑග්ගහකට වගේ එකකට දාලා තමා තියෙන හෙවිදි ඇතුලේ වෙන මොනවත් නෑ ටස්ස මේක ඉතින් මේ විදිහට තමයි ගයිස් මේක බලා ගන්න පුළුවන් කෙටල් එක. ඉතින් මේක ඇතුළට වතුර දාන්න පුළුවන්. මෙතනින් පුෂ් කියලා තියෙනවා. ඒක ඔකලා ඇතුළට වතුර දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ අපි ගත්ත මේක සොජිරුෂි කියලා ජපානයේ තියෙන මම වෙන තැනක අහලා නැහැ. ජපානයේ තියෙන බ්‍රෑන්ඩ් එකක් සොජිරුෂි කියලා පිටරටවල තියෙනවා දන්නේ නැහැ. සොජිරුෂි කියන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේකේ අපිට වතුර දාලා තියන්න පුළුවන් ලීටර් 2.2ක් වෙනකම් ලීටර් වතුර දාලා තියන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේවා මේ ලීටර් 3 එතකොට ලීටර් 4 ඒ වගේ සයිස් වලුත් තියෙනවා ලීටර් 2.2කට වඩා අඩු සයිස් වලුත් තියෙනවා ලීටර් 1 එහෙම ඒ වගේ සයිස් වලුත් අපිට ගන්න පුළුවන් ඉතින් මේකේ විස්තරය කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් පොඩි අය හිටියොත් එහෙම වතුර මොකක් හරි බටන් එකක් ඔබලා වතුර එන්නේ නැති වෙන්න මේකේ ලොක් එකක් තියෙනවා ලොක් එක දාන්න පුළුවන් වතුර එන්නේ නැති වෙන්න ඊට පස්සේ අපිට සෙල්සියස් අංශක 70ටයි 80ටයි 90ටයි ඊට පස්සේ 98ට වෙනකන් මේකේ මේ වතුර රත් කරන්න පුළුවන් ඒකේ සෙට් කරගන්න පුළුවන් අපිට ඕන මේ කොච්චර මේ වතුර වල උණු වතුර කියන්නේ සෙල්සියස් අංශක ගන්න කොච්චරක්ද කියලා අපිට මේකේ සෙට් කරගන්න පුළුවන්
ඉතින් විස්තර කිව්වොත් ඉතින් මේ ඉලෙක්ට්‍රික් කෙටල් එකේ විස්තරය ඕක තමයි. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් මේ ඉස්සරහාම තියෙනවා මේ විදිහේ තැනක් තියෙනවා. මෙතන අපිට පෙන්නනවා වතුර ප්‍රමාණය තියෙන. මේක ඇර බලන්න ඕනේ නැහැ. 2.0 දැන් ලීටර් 2.2ක් වතුර දාලා තිබ්බහම අපි පාවිච්චි කරද්දී ඒක ටික ටික අඩු වෙනවනේ. ඊට පස්සේ මෙතන තියෙන ලීටර් 1 ප්‍රමාණය තියෙනවා. ඊට පස්සේ මේ ඊට වඩා අඩුවෙන් මෙතන ගහලා තියෙනවා. ඔයාලට පේනවද නැහැ? මේ විදිහේ තැනක් තියෙනවා. ඉතින් මේකෙන් අපිට බලා ගන්න පුළුවන් වතුර දැන් මේක ඇතුලේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඊට පස්සේ අඩු වෙගෙන එද්දී අපිට පුළුවන් මේකේ වතුර ඉතින් දාලා මේක ආපහු රීෆිල් කරන්න. ඉතින් ඕක තමයි ගෙදරට ගත්ත මේ අලුත් භාණ්ඩය පාවිච්චි කරද්දී අනිත් කෙටල් වලට වඩා ලේසි කියලා හිතෙනවා. ඉතින් ඕන වෙලාවක මොකක් හරි උණු වතුර කොෆි එකක් හරි බොන්න වෙනද ඔකට මෙහි කප් රාමෙන් කියලා තියෙනවා. දැන් කප් රාමෙන් එකක් ගත්තොත් එහෙම උණු වතුර දාගන්න ඕනේ. ඉතින් කප් රාමෙන් එකක් කන්න හිතුනහම ආපහු උණු වතුර වක් කර කර ඉන්න ඕනේ නැහැ. මේකේ උණු වතුර තියෙන ඉඳා ඒ වෙලෙම දාගෙන කන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඉතින් මේක තමයි විස්තරය. මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් අපි අලුත් දෙයක් ජපානයේ අපි මොනවද කරන්නේ කියලා මොකක් හරි අලුත් දෙයක් තිබ්බොත් එහෙම ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අපි ගිහින් එන්නම්.